ආයි මේ ටියුටෝරියල් එකක් ගෙනලා දෙන්න මචං වෙබ්සයිට් එක ලයික් දාන වෙබ්සයිට් එකෙන් ෆ්‍රී ලයික් දාගන්න කොහොමද සයින් ඉන් වෙන්නේ කොහොමද කියලා ඒ සෙටප් ටික මේ මුලින්ම ඔයා යන්න ඕන මන් දීපු ලින්ක් එකෙන් ගියාට පස්සේ මේ ඔහොම ඉන්ටර්ෆේස් එකට එනවා. ඊට පස්සේ උතන යට තියෙනවා මේ කට්ටිය අහන කොමන්ට් ප්‍රශ්න ටික තියෙනවා. يعني කට්ටිය අහන විස්තර ටිකක් තියෙනවා. උඩම තියෙනවා Google sign in වෙන්න තියෙන Google වාට Google account එකේ sign in දීලා මේ ඔයාගෙන account එකට log වෙන්න ඕනවා. තියෙන Google account එකකට මොකක් හරි එකට log වුණාට පස්සේ මේ වෙබ්සයිට් එක ඇතුළට යනවා. හරිද? ඊට පස්සේ උතන දකුණු පැත්තේ උඩ ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්වන්නේ. ඔයාගේ sign in වෙච්ච email එක ඒ විස්තර ටික. එතකොට ඔය දම් පාඩින් පෙන්වන්නේ මචං ඒක තමයි site ID එක. ඕක තමයි මේ sign in වෙන හැමෝටම එක එක විදිහේ ID හම්බෙනවා. ඕකට තමයි අපි coin buy කරන එක like send ගන්න දෙන site ID එක. ඒතර උතන priority එක පෙන්වන්නේ normal buy කරලා නැති නිසා. coin ගාන බිඳුවයි ඔය 60 coin send කියන්නේ එක send එකක් يعني එක පාරක් like 200ක් කරන coin 60ක් කැපෙනවා වගේ. එතකොට උතන free coin 10 හැමදාම ඔයාලා claim කරගන්න පුළුවන්. උතන මේ buy coin කියන එකට ගිහිල්ලා අපේ coin like package ටික buy කරන්න පුළුවන්. ඔය විදිහට තමයි අපි කියන්නේ like send කරන package ටික තියෙන්නේ. තව package තියෙනවා post එකේ තියෙන ටික. ඔතනින් මේ buy WhatsApp වලින් buy ගන්න ගියොත් මගේ chat එකට එන්නේ. ඒකට PayPal buy ගන්න ගියොත් PayPal මගේ email එක පෙන්නනවා එතන. එතනින් යට තියෙනවා VIP buy කරොත් ඔයාලට හම්බ වෙන දේවල් ටික. යට තියෙනවා මේ අපේ community group දෙක තියෙනවා. ඒ support ඒ ටික තියෙනවා යට. ඊට පස්සේ manage auto like කියන එක ගියාම මොහොම උඩම තියෙන උතන ලංකාවේ ටයිම් එකට තමයි හැමදේම වැඩ කරන්නේ. හරියද? එතන ස්ලොට් නැහැ කියලා පෙන්නන්නේ මේ දැන් ඔයකට දාලා නැති නිසා ස්ලොට් එකක් වයි. ඒතකොට ඔය ටයිම් ગેප් එකේ හැබැයි ටයිම් එක පෙන්නනවා මගේ එකයි ගානක් පෙන්නුවේ ඒ ටික එහෙම එතන. ඔතන වෙන්නේ manual like send කරන. ඔයාලට තියෙන ඔතන ID එක select කරලා ඔයාගේ region එක තේරුවා. send like කියන එක ඔබන්න තියෙන්නේ. ඒතකොට like ඔය point තියෙනවා නම් like send වෙනවා. buy කරලා තියෙනවා. එතන යටින් තියෙන්නේ මේ ඔයා VIP package වලට buy කරන්න දීලා තියෙන benefit වලට හම්බෙන VIP buy කරාම යට community ටික අර විදිහටම තියෙනවා. එතකොට එතන මේ තව වම් පැත්තේ යට තියෙනවා මේ how වැඩ website එක පාවිච්චි කරන විදිහ ගැන පොඩි user guide එකක් දීලා තියෙනවා. කොහොමද tutorial එකේ කියලා දෙන හින්දා අවුලක් වෙන්නේ නැහැ. එතන තියෙන්නේ මේ install button එක. මම ඒක මේ මගේ mail එකට log වෙලා කියලා දෙන්න. හරි guys මම දැන් log වෙලා ඉන්නවා මගේ package buy කරලා තියෙන account එකට. site ID එක තියෙනවා මගේ package name එක තියෙනවා. එතකොට මෙතන තියෙනවා දවසට කොච්චර like දාන්න පුළුවන් කියලා. මෙතන coin ටික වෙන්න. කලින් කිව්ව විදිහටම තමයි. එතන update දුන්නා හොතන update නැසු save එක වගේ update වෙනවා වගේ coin ටික උටෝම claim කරගන්න දාන්න දිලා. එතන install app දුන්න ගමන් මේ ඔයාගේ app අපේ like site එක install වෙනවා වගේ මේ desktop එකට. يعني iPhone වල නම් add to home screen කියන option එක තියෙන්නේ. එතකොට share ගිහිල්ලා Android එක නම් ගෙලින්ම install වෙනවා. එතකොට උතන manage auto like කියන එකට ගියාට පස්සේ කොහොම slot තියෙනවා. හරිද? මුලින්ම තියෙන්නේ ඔයාගේ ID එක දාන්න ඕනේ. දාලා එතන ඊට පස්සේ මේ එතන ඔයාගේ region එක ඔයාගේ game region එක add කරලා එතන time එක add කරන්න ඕනේ. like send වෙන්න ඕනේ. ඕක කොහොම තියන්න මේ ඒක අවුලක් වෙන්නේ නැහැ ඒක. ඒසන් නේද? ඊට පස්සේ උතන ඔයා share-ටම ටික් දාන්න ඕනේ. ඔයාලා like send වෙන්න ඕනේ. හැමදාම ටික් ටික දාලා ඔහොම මාක් කරලා ඔන්න උතන ඊට යටින් දෙන enable slot කියන මොකද්ද enable slot නේ තියෙන්නේ. යන්නේ ඒක on කරන්න ඕනේ. හරිද? on කරාට පස්සේ තමයි ඒකේ account එකට like send වෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන උතන save setting කියන එක දෙන්නේ අරට ගිහිල්ලා. ඒතර save වෙනවා කියලා පෙන්නනවා. ඒතකොට ඒකට like send වෙනවා. ඒතර යට තියෙන්නේ ඔයාගේ history එක. like කලින් send වෙච්ච ඔය ටික එතන තියෙනවා. ඊට එකක් back වුණාට පස්සේ මේ එතන අර විදිහටම අපේ community මේවා ටික තියෙනවා. Telegram එකක් අපේ Telegram group එකයි WhatsApp මේකයි තියෙන්නේ. එතකොට ආය එතන profile එකට ගියාම උතන දෙනවා my profile කියලා. හරිද? එතන තියෙනවා ඔයාගේ නම username එක photo එක. ඊට පස්සේ ඉතින් මේ දෙක වලට වෙනස් කරගන්න පුළුවන් ඕනේ. ඒ ටික එතන තියෙනවා. එතකොට මෙතන තියෙනවා මේ යාගේ history එක එතනත් පෙන්නනවා. එතන manage slot ගියොත් ඔයාගේ දෙන slot ටික පෙන්නනවා.
අර ඊට පස්සේ එතන මේ ආයි ඒ ටික තමයි මේ අප්ඩේට් එකක් ගෙනවත් මම වීඩියෝ එකක් දාන්නම් ඔය විදිහට තමයි ලයික් දාගන්නේ